නාමං නමන ලක්ෂණං රූපං රුප්පන ලක්ෂණං කියලා කෙටියෙන් තෝරනවා. අරමුණට නැමෙන ලක්ෂණ ඇත්තේ නාමයයි. සීතෝෂ්ණාදීන් වෙනස් වෙන්නේ රූපයයි. ඒ ගැන ඉතින් දිගව විස්තරයක් කළ යුතු තියෙනවා. ඉස්සෙල්ලා රූප කොටස තෝරගනිමු. සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදා රූපං ඉදං උච්චති රූපං. මහා භූත රූප 4ක් උපාදා රූප 24ක් මේකයි රූපය කියන්නේ. ලෝකේ යම්තා රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ 28ට අයිති. මහා භූත 4 කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඊට මහා භූත කියන්නේ මහන්ත පාතු භාවට්ඨේන මහා භූතා මහත්සේ පහළ වෙනවා. දැන් පොළොව මහත්සේ පහළ වෙනවානේ. ජලය, සාගරය මහත්සේ පහළ වෙනවා. ගින්න දැන් කල්පාන්ත ගින්නක බැලුව විශාල ගින්නක් මහත්සේ පහළ වෙනවා. සුළඟ ඒත් එහෙමයි. කල්පාන්තයේ පහළ වෙන සුළඟ විශාල සුළං වේගයක්. ඒවා මහත්සේ පහළ වෙන බැවින්ද මහා භූත කියනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ 4. ඒ වගේම මහා භූත සමාතිවා මහා භූත කියන අමනුෂ්‍යයන්ද දැන් ওই මිනිසුන්ට ආවිෂ්ඨ වෙන අමනුෂ්‍යෝ ඒ අමනුෂ්‍යයන් ආවිෂ්ඨ වුණාම මේ මිනිස්යාගේ ඇතුළතද පිටද කියලා දන්නේ නැහැ. ඇතුළතද පිටද කියලා හොයන්න බෑ. ඒ වගේ මේ සතර මහා භූත රූප සොයන්න ලේසි නෑ. එකකටක් ගිලගෙන තියෙන්නේ. පඨවි ඇතුලේ ආපෝ තියෙනවා, ආපෝ ඇතුලේ තේජෝ තියෙනවා, තේජෝ ඇතුලේ වායෝ තියෙනවා. 4 දෙනා ඕනෝන් ගිලගෙන ඉන්නවා. ඇතුළත පිටත කියන්න බෑ. ලක්ෂණ අනුව තමයි තෝරගන්නේ. ඒ වගේම තවත් මහා භූත සමාධි කියලා ඒ වචනේම තෝරනවා. යක්ෂණියන් ඔය කාන්තාර මාර්ගවල ඉස්තර දැනුත් ඇති. අපි දන්නේ නැන්නේ මොන ගිහිලා නැහැනේ අපට. කාන්තාර මාර්ගවල ඒගොල්ලෝ මවා ගන්නවා ගාන්ධර්ව නගර කියලා. ඒ කියන්නේ නැටුම්, ගැයුම්, කෙලි, සෙල්ලම්, කෑම, බීම තියෙන මහා සම්පත් ඇති නගරවල් මවා ගන්නවා. ඒ පාරවල් වල මිනිස්සු යනකොට ඕවට ගොඩුණන් පස්සේ අල්ල ගන්නවා. ඒ වාගේ මේ මහා භූත එකතු වෙලා රවට්ටනවා ලෝක ධාතු. රවට්ට උන්ගේ වාසකයට ගන්න. ලස්සන. ඉතින් රූපම වාපාන ස්ත්‍රී රූප, පුරුෂ රූප, කුමරු කුමරියන් මම ආපාලා එහෙම පිටින්ම ගිල ගන්නවා. ඒ නිසා මහා භූත යක්ෂණීන්ද සමාන බැවින්ද මහා භූත කියනවා. වංචකත්ත අභූතේන මහා භූතා. නැති දෙයකින් රවට්ටනවා. නැති දෙයකින් රවට්ටනවා කියන්නේ පඨවි කර්කශ ලක්ෂණයක්. ඔහුගේ කර්කශ ලක්ෂණය හංග ගන්නවා. ආපෝ වැగిරණ ලක්ෂණය, තේජෝ සීතෝෂ්ණ ලක්ෂණය, වායෝ සැලෙන පිම්බෙන ලක්ෂණය. ඒවා ස්වરૂපයේ හංගගෙන බොහෝම ලස්සන රූපම වාපා. ඒ මවාපාන එක අභූතේන වංචේති. නැති දෙයක් වංචා කරනවා. මේක අභ්‍යන්තරේ බහැලා බැලුවම මොනවාක සුබ දෙයක් නැහැ. ඔක්කොම රැවටිල්ලක්. ඒ රැවටිල්ල ඇති කරේ මේ මහා භූත 4 දෙනා. නැති දෙයකින් වංචා කරන බැවින්ද මහා භූත කියනවා. අනික තමයි මහා විකාරතෝ මහා භූතා. මහා විකාරතෝ කියන්නේ
කියන්න බැරි තරම් පුදුම වෙනස් වීම ඇති කරනවා. දැන් මේ මහා පෘථිවිය එහෙම පිටින්ම භූමිකම්පා වලින් වෙනස් වෙනවා. ඒ වගේම කල්ප විනාශෙදී ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ වගේම ජලය විනාශ වෙනවා, සුළඟ විනාශ වෙනවා, ගින්න විනාශ වෙනවා. ඔක්කොම මහා විකාරයටපත් වෙනවා. දැන් ওই ගින්නෙන් කල්ප විනාශනවට කියලා තියෙනවා මේ මුළු කෝටි ලක්ෂයක් සකල එහෙම පිටින්ම ගිනි අරගෙන දැවෙන්න පටන් ගන්නවා. ඒ වාගේ ඒ මහා විකාරයටපත් වෙන බැවින්ද මහා භූත. දැන් මේ බාහිර වස්තු ගැන කෙසේ වෙතත් අපේ ශරීර අභ්‍යන්තරය ගැන බැලුවාම පඨවි ධාතුව උස්සන්න වුණොත් එහෙම මුළු ශරීරය දරදඬු වෙලා ගල් ගැහිලා මැරෙනවා. අර තියෙන්නේ ලස්සන පණිවිඩයක් තියෙන විසුද්ධි මාර්ගයේ. ඒ කියන්නේ දැන් කාෂ්ඨමුඛ කියලා සර්ප වර්ගයක් කියනවා. කාෂ්ඨමුඛ. ඒ සර්පෝ මිනිසෙකුට දෂ්ට කළොත් එහෙම ඒ පුද්ගලයා හැම පිටින් දරදඬු වෙලා මැරෙනවා. ඒ වගේ තමයි පඨවි ධාතුව කුප්ත වුණාම කොහොම ශරීරය දරදඬු වෙලා විනාශ වෙනවා. ඒ වගේම පූතිමුඛ කියලා සර්ප විශේෂයක් ඉන්නවා. පූතිමුඛ කියන සර්පයේ දෂ්ට කරන අංග ඔක්කොම කුණු වෙලා දී වෙනවා. ඒ ආපෝ ධාතු ප්‍රකෝපයෙන් සිදුවෙන්නේ එහෙමයි. ආපෝ ධාතු කුපිත වුණාම තින් ශරීරයේ පිටින්ම ගෙඩි වන හැදිලා තින් ඕජා ගලලා මැරලා යනවා. අනේක අග්නිමුඛ කියලා සර්ප කොට්ටාසයක් ඉන්නවා. එතකොට ඒ සර්පයන් දෂ්ට මුළු ශරීරෙම දණ්ඩ පටන් ගන්නවා. දැවිලා විනාශ වෙනවා. ඒ වගේ තේජෝ ධාතු උස්සන් වුණාම ඇස් දනවා, පපුව දනවා, ඇඟ දනවා මුළු සරුවාංගෙම දැවිලා විනාශ වෙනවා. ඊළඟට වාතමුඛ කියලා තව සර්ප කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ දෂ්ට කළොත් එහෙම මුළු සරුවාංගෙම කෑලි කැඩෙනවා. ඒ වගේ වායෝ ධාතුව කුපිතුනාම ශරීරයේ අවයව ඔක්කොම කැඩෙනවා. දැන් අංශ භාගය හැදෙනවා. තව දෙවල් හැදිලා කැඩලා බිඳලා යනවා. ඔය වගේ මහා විකාර වෙන බැවිනොත් මේ සතරට කියනවා මහා භූත කියලා. තෝට පඨවි ධාතුව කරකස ලක්ෂණය, ආපෝ ධාතුව පග්ඝරණ ලක්ෂණයයි, තේජෝ ධාතුව උන්හත් ලක්ෂණයයි, වායෝ ධාතුව විත්තම්බන ලක්ෂණයයි. උපාදා රූප කිව්වේ උපාදා රූප 20යි. උපාදා කියන්නේ මේ හතර දිනා නැත්නම් ඒවා පවතින්නේ මේ හතර දිනා මේ ස්ත සම්බන්ධව හේතු වෙලා තමයි අනිත් රූප පහළ වෙන්නේ. මොනවාද? චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන ප්‍රසාද රූප පහයි. වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියලා විශේෂ රූප හතරයි. ඊළඟට හදේ රූපයයි, භව රූප දෙකයි, ජීවිතේන්ද්‍රේ රූපයයි, ආහාර රූපයයි කියන 18යි. ඊළඟට පරිච්ඡේද රූපය කියන්නේ ආකාශ රූපය. කාය විඤ්ඤාත්‍යයි, වචී විඤ්ඤාත්‍යයි. ලහුතා මුදුතා කම්මඤ්ඤතා 3යි, උපචේ සම්පති ජඩතා අනිච්චතා 4යි, සියල්ල 28. එතන 24ක් වෙන උපාදා රූප. චක්ෂු ප්‍රසාදය කියන්නේ අපි පසුගිය දවසෙත් ඒක තේරුවා. රූප දැකීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි චක්ෂු ප්‍රසාදය. ශබ්ද ඇසීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි සෝත ප්‍රසාදය, සෝත රූපය. ආග්‍රහණ කිරීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ලක්ෂණයයි ප්‍රසාද ලක්ෂණය ගාහන ප්‍රසාදය. රස විඳීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි જીවහා ප්‍රසාදය. ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාද රූපයක් කාය ප්‍රසාදය. වර්ණ රූපේ නම් ඒ සතර මහා භූත රූපයන්ගේම ආකාරයක් තමයි වර්ණ රූපී. එනම් පාට ඒක තියෙන නිල් පාට, කහ පාට, සුදු පාට, මද තේ පාට, ඒ වගේම අහස් එළිය, හඳ එළිය, තරු එළිය, පහන් එළිය, ඔය ඔක්කොම ඒකට උස්මි ටිකන් ඔක්කොම වර්ණ රූපේ. ගන්ධ රූපේ, ශබ්ද රූපේ නම් මේ ශබ්දය. ඒ වගේම කනට හමු වෙන ශබ්දය. ගන්ධ රූපේ නම් ඉෂ්ඨානිෂ්ඨ නැත්නම් සුගඳ දුගඳ. රස රූපේ නම් ඒ වගේම තිත්ත රස, කටුක රස, අඹුල් රස, පයන් රස, මිහිරි රස, ඔය නොයෙක් රස වර්ග. ඊළඟට
පොට්ටබ්බ රූපේ නම් පඨවි තේජෝ වායෝ තුන. ඒවා පොට්ටබ්බ රූප වෙනම අපි කියලා තියෙන නිසා රස දක්වා හතරයි වෙන් කරලා ගත්තී. ඊළාට භව රූප, ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය. ඊළාට හදේ රූප, මනෝ ධාතු, මනෝ විඥාන ධාතුන්ට නිස්සරේ වෙන හෘද වස්තු රූපේ. ජීවිතේන්ද්‍රයේ රූපය, කර්මජ රූප කලාපයක් ගානේ රූප පාලනය කරන රූපය ජීවිතේන්ද්‍රයේ රූපය. ඊළාට ආහාර රූපය, සෑම රූප කලාපයකම තියෙන ඕජාෂ්ටමක මේ ඕජා කියලා රූපයක්. සුද්ධාෂ්ටක රූපේ අටවෙනි එක ඕජා. ඒකෙන් රූප උපදවන ශක්තිය තියෙන. ඒ නිසා ආහාර රූප කියනවා. ආකාශ රූප කියන්නේ රූප පරිච්ඡේද කරන කියන්නේ රූප කලාප වෙන් කරන්නේ අහසින්. ඒක අමුතියෙන් උපදින බින්ද රූපයක් එහෙම නෙමෙයි. රූප කලාප වෙන් කරවීමයි. ඒකට තියෙන දොරටු තින අපේ ශරීරයේ දැන් නාසිකා දොරටු, කන්නච්චිද්ද, නාසිකාච්චිද්ද, මුඛච්චිද්ද ආදි වශයෙන් ශරීරයන්තා විවෘතයන් තියෙන ඔක්කොම ආකාශ ධාතු. ඒ හැර සෑම රූප කලාපයක් ගානේ කලාපෙන් කලාපයට වෙන් කරන සියුම් ආකාශය තියෙනවා. ඒවා පරිච්ඡේද රූප. ඊළඟට කාය විඤ්ඤාති, කාය සැලවීම, කාය විඤ්ඤාතිය. යම්කිසි කරුණක් වටහා ගැනීමටයි කාය විඤ්ඤාතිය ඇති කරන්නේ. කාය විඤ්ඤාතිය. වචී විඤ්ඤාති, වචනෙන් පිටවෙන ශබ්ද රූපේ අනුව කරුණක් වටහා ගැනීමේ හැඟවීමේ රූපේ වචී විඤ්ඤාති. බොහොම සියුම් දෙයක් මේ දෙක. ලහෝතා කියන්නේ අර රූප කලාපයන්ගේ සැහැල්ලු බව. මුදුතා කියන රූප කලාපයන්ගේ මොලොක් බව. කම්මඤ්ඤතා කියන රූප කලාපයන්ගේ නැමෙන සුළු බව. උපචේ කියන්නේ රූප කලාපයක් පළමුවෙන් හට ගන්න බව. සන්තති කියන්නේ එක රූප කලාපයක් හටගෙන ඒ රූප පරම්පරාවේ නැවත නැවත හට ගැනීම. ඊළඟට ජරතා කියන්නේ හටගත් රූප කලාපයේහි තితి අවස්ථාව. අනිච්චතා කියන රූප කලාපයන්ගේ බිඳෙන අවස්ථාව. ඔය කියන රූප ඔක්කොම උපාදාන රූප 24යි මේ 4යි 28යි. ඒක කලාප වශයෙන් බෙදෙනවා. කලාප කියන්නේ මිටි මිටි මේවා තියෙන්නේ. තනි තනියෙන් පහළ වෙන්න බෑ. ඔය 28ෙම තියෙන සුද්ධාෂ්ටක කියලා කොටසක්. ඒවා අවිනිර්භෝගයි වෙන් කරන්න බෑ. ඒ යට හැමදාම එකට සම්බන්ධයි. එකක් එකට වෙන් කරන්න බෑ. එතකොට මේ අවිනිර්භෝග රූප 8 එක තමයි අනිත් ඒවා සමේ යෙදෙන්නේ. දැන් චක්කු දශක කිව්වහම අවිනිර්භෝග රූප 8යි චක්සු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රයයි. ඒ 10 තමයි චක්කු දශක එක මිටියක්. සෝත දශකයේත් එහෙමයි. සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි සෝත ප්‍රසාදයයි. ගාහන දශක සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි ගාහන ප්‍රසාදයයි. ජීවහා දශකයේ සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි ජීවහා ප්‍රසාදයයි. කාය දශක සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි කාය දශකයයි. කාය ප්‍රසාදයයි. ඊළාට ඉත්ත්‍ේන්ද්‍රිය සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භාව රූපයයි. පුරුෂේන්ද්‍රිය සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි පුරුෂේ භාව රූපයයි. හදේ වස්තු රූප දශකේ හදේ දශකයේ නැත්නම් වස්තු දශකයේ සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි හදේ වස්තු රූපයයි. ඔච්චරයි දශක කලාප තියෙන්නේ. ඒතකොට දශක කලාප හැර තව තියෙනවා නවක කලාපයක්. ඒ කියන්නේ ජඨරාග්නිය තියෙනවා අපේ ශරීරයේ ආහාර දිරවන ජඨරාග්නිය තියෙනවා සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි. ඒක මේ ප්‍රසාද රූප නෑ. තවත් තියෙනවා දැන් සංතාප තේජෝ කියන්නේ අපේ ශරීරයේ උණ රෝග හට ගන්නවා. මේකට කියනවා සංතාප තේජෝ. ඒකටත් තියෙන ජීවිතේන්ද්‍ර නවක. ඒ කියන්නේ සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි කියලා කර්මජ රූපයක් තියෙනවා. ඊළඟට පරිධාන තේජෝ. ඒ කියන්නේ ඇඟේ 10යි ඇති කරනවානේ ශරීරයේ දැවිලි. ඒක පරිධාන තේජෝ. ඒකේ ජීවිතේන්ද්‍ර රූපේ තියෙනවා. ජීවිත නවක රූපේ. සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි. ඊළඟට ජීර්ණ තේජෝ. අපේ ශරීරය වයස්ගත කරවනවානේ. ඉසකෙසිදීන් දත් හැලින් ආදී වයස්ගත කරවන තේජෝ ධාතුව. ඒකේ තියෙනවා ජීවිතනාක රූප කලාපේ කර්මජ. ඊළඟට උද්ධංගමා වාතා. ඒකේ තියෙනවා අර වගේම ජීවිතේන්ද්‍ර නවක. අධෝගමා වාතා, කුච්චිසයා වාතා, කොට්ටසයා වාතා, අංගමංගානුසාරී වාතා, වාත කොටාස පහකම තියෙනවා කර්මජ
ජීවිත නාක රූප කලාපයක්. එතකොට ඔහම සියල්ල එක්කාසු කරගත්තොත් මේ කර්මජ කලාප ඔක්කොම 19ක් මේ 9ක් තියෙනවා. චක්කු දසක, සෝත දසක, ගාහන දසක, જીවහා දසක, කාය දසක, ඉති භාව දසක, පුරුෂ භාව දසක, වස්තු දසක. එතන 8යි ජීවිත ඉන්ද්‍රිය 9යි. එතකොට මේ කොම කර්මජ රූප කලාප. ඊළාට මේ ශරීරයේ තියෙන චිත්තජ රූප කලාප 8ක්. ඒ මොනවාද? සුද්ධාෂ්ටකයේ. තනිකර සුද්ධාෂ්ටකයේ චිත්තජ රූප හට ගන්නවා. දැන් අපි කිසි ව්‍යායාමයක් නැතුව ශරීර රූප කලාප ඇතුළේ සුද්ධාෂ්ටක හට ගන්නවා චිත්තජ සිත නිසා. ඊළඟට සද්දනාවක සිත නිසා ශබ්දයකුත් ඇති වෙනවා. එතකොට මේ සුද්ධාෂ්ටකයයි සද්දයත් එක්ක සද්දනාවක රූපය ඇති වෙනවා. කාය විඤ්ඤාති දසක. එතකොට සමහර විට මේ වචී විඤ්ඤාති දසක සුද්ධාෂ්ටකයයි සද්ද රූපයයි වචී විඤ්ඤාතියයි දසකයක් ඇති වෙනවා. ඊළඟ ලහුතා දේකා දසක සිත නිසා උපදින රූප කලාපයන්හි සුද්ධාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 11කුත් පහළ වෙනවා. ඒ වගේම ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඊළඟට කාය විඤ්ඤාති ලහුතාදි ද්වාදසක කාය විඤ්ඤාතියයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා 4යි සුද්ධාෂ්ටකයයි 12කුත් කලාපයක් තියෙනවා. වචී විඤ්ඤාති සද්ද ලහුතාදි තේරසක ඒ කියන්නේ සුද්ධාෂ්ටකයයි වචී විඤ්ඤාතියයි සද්දයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඔය 13ක් තියෙන ඒ කලාපයක. කොහොම චිත්තජ කලාපතන 6ක් කියවුණානේ 6යි නේද කියවුනේ. ඊළඟට උතුජ කලාප 4ක් තියෙනවා. උතු කියන්නේ තේජෝ ධාතුවෙන්. තේජෝ ධාතුවෙන් හට ගන්න සුද්ධාෂ්ටකයක් තියෙනවා. තනිකර රූප 8 පමණක් සුද්ධාෂ්ටකයේ. ඊළඟට සුද්ධාෂ්ටකයයි ශබ්ද නවකයයි. ශබ්ද නවකයත් ඇති වෙනවා තේජෝ ධාතුවෙන්. ඊළඟට සුද්ධාෂ්ටකයයි ලහුතාදී තුනත් එක සද්ද ලහුතා මේ තේරස් මේ ඒකාදශකයක් තියෙනවා. උතු සමුට්ඨාන 11 රූප කලාපයක් තියෙනවා. 11 මිතියක්. සුද්ධාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුන 11යි. සුද්ධාෂ්ටකයේ සහ සද්ද ලහුතාදී ද්වාදශකය කියලා තියෙනවා. තා මිතියක්. සුද්ධාෂ්ටකයයි සද්ද රූපයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 12යි. ඔය විදිහට උතුජ කලාප 4ක් තියෙනවා. ඊළඟට ආහාර්ය රූප කලාප 2ක් තියෙනවා. සුද්ධාෂ්ටකයේ තියෙනවා ලහුතාදී ඒකාදශකයේ තියෙනවා. ඔය ආහාර්ය කලාප. මේ සීලොම මිටි කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ. වශයෙන් මේ ශරීරයේ කොටස් බෙදලා තියෙනවා. දැන් විපස්සනා භාවනා වඩන කෙනෙකු කලාප වශයෙන් ඉස්සෙල්ලා ධාතු 4 දැකලා ඊට පස්සේ කලාප වශයෙන් තමයි දකින්නේ. කලාප වශයෙන් දැකලා එක එක කලාපයක රූප වෙන වෙනම බලනවා. දැන් අපි යම් කිසි කෙනෙක් පළමුවෙන් අර කසිනාලෝකයේ හෘද වස්තුවට විහිදුවලා හෘද වස්තුවේ රූප තියෙනවා මිටි 6ක්. ඔය මිටි 6 තෝරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ධාතු 4 තෝරගෙන ඒකේ රූප මිටි 6 තෝරගන්නවා. රූප කලාප 6. හෘද වස්තුවේ කලාප 6 කාය දශක, භව දශක, වස්තු දශක කියලා 10 මිටි 3යි. චිත්තජ සුද්ධාෂ්ටක, උතුජ සුද්ධාෂ්ටක, ආහාරජ සුද්ධාෂ්ටක කියලා එතන සුද්ධාෂ්ටක කලාප 3යි. එතන 24යි 30යි 54යි. ඔය කලාප 6 තෝරගෙන එක එක කලාපයක් ගන්න අර රූප වෙන්කොට බලනවා. රූප 54ක් වෙන් කරලා බලනවා. එතකොට චක්සු ප්‍රසාදයේ චක්සු ගෝලයේ තුලත් ඔය 54 ඔය වගේම තියෙන වෙනස වෙන්නේ එතන අර වත්තු දශක වෙනකොට චක්කු දශක එනවා. සෝත ප්‍රසාදය අසුරු කොටත් ඔය රූප 54 තියෙනවා. එතනක් තියෙන සෝත දශකයේ වෙනවා අර වත්තු දශකයේ වෙනකොට. જીවහා ප්‍රසාදෙත් එහෙමයි. කාය ප්‍රසාදයේ අසුරු කරගෙන රූප තියෙන 44යි. එතන මේ කාය දශකයි භව දශකයි දෙක තියෙනවා. වෙන කාය දශකයි භව දශකයි මිටි 2යි 10 ඒවා 8 මිටි 3යි. සියල්ල 44යි. එතකොට ওই විදිහට මේ
වස්තු කොට්ටාස වල ශරීරයේ චක්කු සෝත ගාහන જીවහා කාය හදේ කියන වස්තු රූප 6 රූප ටික වෙන් කර ගන්නවා. ඊළඟට ජඨරාග්නියට යොමු කළ ආලෝකය ඒ ජඨරාග්නියේ තියෙන ජීවිතනාවක කර්මජ රූපය අහුලා ගන්නවා. දැන් ඒතකොට එක ශරීරයක තියෙන කර්මජ රූප ඔක්කොම දැක්කා වෙනවා. ඊට පස්සේ තමයි උපජ රූප බලන්නේ. චිත්තජ රූප බලන්නේ. චිත්තජ රූප බලනකොට අර වගේම දැන් ශරීරයේ තියෙනවා චිත්ත සමුත්ථාන සුද්ධාෂ්ටක රූප. ඒ වගේම චිත්ත සමුත්ථාන සද්ද නවක රූප. චිත්ත සමුත්ථාන වචී විඤ්ඤාති දසක රූප. චිත්ත සමුත්ථාන කාය විඤ්ඤාති රූප. ඔය ඔක්කොම එකක් එකක් ගන්න වෙනව බලන්න තියෙනවා. ඊළාට උතු සමුත්ථාන රූප කලාප 4 බලනවා. ආහාර සමුත්ථාන කුල රූප කලාප 4 බලනවා. ඒවායි අර බෙදි බෙදි යන හැටිත් බලනවා. දැන් උතු සමුත්ථාන රූප කලාපයක් ගත්තාම ඒකේ තියෙන තේජෝ ධාතුවෙන් තව රූප පරම්පරාව උපදින 4-5. ආහාරජ රූප ඊටත් වඩා උපදිනවා. ආහාරජ රූප කලාපෙන් රූප කලාපයක් ඉපදෙවුවාම ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. පේලි පේලි අතුපතර යනවා. එහෙම තමයි ශරීර වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප ශරීරයේ සියල්ල දැක ගැනීම රූප පරිග්‍රහණයයි. ඊළඟට ශරීර අභ්‍යන්තරයේ නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම තියෙන ඔක්කොම චිත්තචෛතසික ධර්ම ලෞකික වශයෙන් එනකොට 81ක්. ඒ 81න් යෝගාවචරයට බලන්න නොලැබෙන සිත් කීපයක් තියෙනවා. ඒ මොනවද? රහතන් වහන්සේලාට ලැබෙන මේ මහා ක්‍රියාසිත 4 8 මහා ක්‍රියාසිත 4යි හසිතෝත්පාදයයි 9යි මහග්ගත ක්‍රියාසිත 9යි 18. ඔය ක්‍රියාසිත පුතුජෙනුවට ලැබෙන්නේ නැහැ. ඒක නික්ලේශී රහතන් වහන්සේලා ලැබෙන්නේ ඒක අහුලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුමාන වශයෙන් ඉතින් විදර්ශනා කරන්න පුළුවන් අනිච්ච ලක්ෂණය. ඊළඟට අරූප දැන් මනුෂ්‍ය ලෝක උපන් කෙනෙකුට මහග්ගත විපාකසිත 9 අල්ලගන්න වෙන්නේ නැහැ. ඒකත් අනුමාන වශයෙන් විපස්සනා කරනවා මිසක් තමන්ගේ సంతානෙ පහළ වුණා කියලා විදර්ශනා කරන්න ලැබෙන්නේ නැහැ. මහාගත විපාක කියන්නේ රූපාචර විපාක සිත් 5යි අරූපාචර විපාක සිත් 4යි. ඒතර ලෝකෝත්තර සිත් කොහොමද විපස්සනාට ගන්නේ නැහැ. දැන් එතකොට අර මේ 81ක් හෝ ලෞකික සිත් අතුරින් මේ 18යි අර 9යි 27ක් අඩු කරලා ගන්න ඕනේ. 18යි 9යි 27ක් අඩු වුණාම කීයද? 81න් 61යි තව 7ක් අඩු වුණාම 54යි නේ. 54යි නේ. 54යි නේ. ඒ 54 තමයි දැන් පෘතුජ්ජන කෙනෙකුට සිත් වශයෙන් අහුලන්න වෙන්නේ විපස්සනා කිරීමේදී. හැබැයි මේ ඡායසික 52 තියෙනවා. දැන් සිත එකක් වශයෙන් ගත්තට සිතේ ක්‍රියාකාරීත්වය අනුව නම් ගොඩක් භාවිතා කරන්න වෙනවා. පටිසන්ධි සිත, භවංග සිත, චුති සිත කියලා තුනක් තියෙනවා. එතකොට පංචාද්වාරික සිත් අතරෙහි පංචාද්වාර වර්ජන සිත, චක්කු විඥාන සිත, සම්පටිච්ඡන සිත, සංතීන සිත, වෝත්තපන සිත, කාමාචර ජවන් සිත. කාමාචර ජවන් තියෙන ඔක්කොම මේ කුසල ජවන්, කුසල ජවන් ඒවා. ඊළඟට සෝතද්්වාරික වශයෙන් නම් සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ඕවා ඒ සිතේ අවස්ථා භේද. එතකොට මනෝද්වාරික ජවන් සිත් වලදී මනෝද්වාරා වාජිනහා ජවන් සිත්. ඊළඟට පදාරම්මන සිත්. මෙන්න මේ සිතේ අවස්ථානුකූලව ඒ සිත් කොටස් වෙන් කරගන්න තියෙනවා. ඒවා වෙන කරගන්න ලේසි ක්‍රමය තමයි අර සිත ආවර්ජනා කිරීමේදී වීටි සිත් අනුව බැලීම. නැත්තම් වෙන බැලුවාට අහු වෙන්නේ නැහැ. දැන් සිත කියන කාර්මුණු දැන ගැනීම. ඊළඟට ඡායසික ධර්ම 52 කියන්නේ දැන් සිතේ අවස්ථා ભેද කියනනම් පටිසන්ධි කියන්නේ එහා භවයෙන් චුත වී මෙහා භවයේ මුලින්ම හට ගන්න විපාක සිත. ඒක පටිසන්ධි විපාක සිත. භවංග කියන්නේ පටිසන්ධි විපාක සිත හා සමාන භව විපාක සිත. චුති කියන්නේ ඒකමයි. පංචද්වාර වර්ජන සිත කියන්නේ යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දොරටුවකට හමු වුණා නම් භවංගයෙන් සැලී භවංගයෙන් සිඳී කොයි දොරටුවටද මේක ලැබුණේ කියලා සොයා බැලීමසා බාල සිත තමයි පංචද්වාර වර්ජන සිත. ඒක ක්‍රියාසිත. රූපයක් නම් රූපාරමුණ
මේ දකින්න චක්කු විඥාන සිතේ තෙන්දී. සද්දයක් නම් සද්ද විඥාන සිතේ. ගන්ධයක් නම් ගන්ධ ගහන විඥාන සිතේ. රසයක් නම් જીවහා විඥාන සිතේ. ශරීරයට දැනෙන ස්පර්ශයක් නම් කා විඥාන සිතේ. ඔය විදිහට අර පංචද්වාර වර්ජන සිතෙන් තීරණය මේ විමසන රූප මේ වර්ණේ වැනි දෙයක් ඒ දොරටුවට සම්මුඛ වෙනවා. ඊළඟ සම්පටිච්ඡන කියන්නේ දොරටුවෙන් ගත් අරමුණ පිළිගන්න ආකාරයෙන් ඇතිවෙන විපාක සිතක්. සම්තීරණ කියන්නේ ඒ පිළිගන්න ආකාරයෙන් ගත් අරමුණ නැවත තීරණ කරන්න වගේ හිතක්. ඒකත් විපාක සිතක්. වොත්තපන කියන්නේ මේ විවස්ථාපනය කියන්නේ බෙදෙන තැන. බෙදෙන තැන කුසල පැත්තටද අකුසල පැත්තටද බෙදෙන තැන. වොත්තපනේ ක්‍රියාසිතක්. ජවන්සිත කියලා කියන්නේ තමන් ගන්න අරමුණ කෙරෙහි විශේෂයෙන්ම දැඩි ලෙස අරමුණු ගන්නා සිත් හතක් තමයි ජවන්සිත කියලා කියන්නේ. ඒ වේගවත්කම නිසා තමයි ජවන කියලා කියන්නේ ඒකට. කදාරම්මන කියන්නේ ජවන්සිතෙන් ගත් අරමුණ නැවත භවංගයට වැටෙන ඉස්සර ගන්නා වූ විපාක සිත් දෙකක් තදාරම්මන කියන්නේ. ඒතර මනෝද්වාර වර්ජන කියන්නේ මනසටම මනෝද්වාරයටම අරමුණක් ජවන්සිත බවට හසුරු පමුණවන්න භවංගයටයි ජවන්ට අතරේ පහළ වෙන ආවර්ජන සිත තමයි මනෝද්වාර වර්ජන සිතේ ක්‍රියාසිතක්. ඕමන සිතේ අවස්ථා ටික එකම වෙන් කර ගන්නවා. ඊළඟට රූපාරූප ධ්‍යාන සිත් එක වෙන් කර ගන්නවා. රූපාචර ධ්‍යාන, පළවෙනි ධ්‍යාන, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, නැතෙන් කෙනෙකුට පස්වෙනි ධ්‍යාන. ඊළඟට අරූප සමාපatti 4. ඒවා කොහොම එකින් එකට වෙන් කරගෙන දැනගෙන තියා ගන්නවා. ඊළඟට ඡයසික වශයෙන් පස්ස කියන්නේ අරමුණ ස්පර්ශ කරන ඡයසිකයක්. වේදනා කියන්නේ අරමුණ රස විඳ ගන්නා ඡයසිකයක්. සංඥා කියන්නේ අරමුණ හැඳින ගන්නා ඡයසිකයක්. චේතනා කියන්නේ අරමුණේ චිත්තචෛතසිකයන් හසුරුවන ඡයසිකයක්. එතකොට ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණේ සිත යොමු කරන සිතක්. ජීවිතේන්ද්‍රය කියන්නේ ඒ අරමුණේ හැසිරෙන සිත් පවත්වාගෙන පාලනය කරන ඡයසිකයක්. මානසිකාර කියන්නේ අරමුණට සිත යොමු කරන ඡයසිකයක්. විචාරකය කියන අරමුණට නංවන ඡයසිකේ. විචාරක කියන අරමුණේ හසුරුවන ඡයසිකේ. අදිමුක්ඛය කියන්නේ අරමුණ ස්ථිරව පිහිටන ඡයසිකයක්. වීර්ය කියන්නේ උත්සාහවත් කරන ස්වභාවය ඇති ඡයසිකේ. ප්‍රීතිය කියන්නේ අරමුණේ කිනවන ඡයසිකේ. ඡන්දය කියන්නේ ඒ අරමුණු කිරීමේ ඕනෑකම දක්වන ඡයසිකයක්. ඔය 13යි. අකුසල පැත්තේ මෝහය කියන්නේ ඇත්ත සැටියෙන් නොදක වහන ඡයසිකයක්. අහිරික කියන්නේ ලැජ්ජාව නැති බව. අනුත්ථප්ප කියන්නේ බය නැති බව. පාපයට බය නැති බව. උද්දච්ච කියන්නේ විසිරෙන ස්වභාවය, සැලෙන ස්වභාවය. ඊළඟ ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. දිට්ඨිය කියන්නේ අරමුණේ වැරදි ලෙස ගන්නා ස්වභාවය. මාන්නය කියන්නේ අරමුණු මැන ගන්නා ස්වභාවය. ඊළඟට ද්වේෂය කියන්නේ අරමුණේක ගැටෙන ස්වභාවය. ඉච්ඡා කියන්නේ අරමුණු නුරුස්සන ස්වභාවය. මච්චරය කියන්නේ අරමුණ සංගවන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ස්වභාවය. තියෙන කියන්නේ ඡයසිකයන්ගේ චිතේ මැලිකම. මිද්ද කියන්නේ ඡයසිකයන්ගේ මැලිකම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතැන ස්ථිරව පිළිගන්න බැරිකම විචිකිච්ඡා. ඔය අකුසල 14. ඊළඟට සෝබන සිත් අතුරේ සෝබන සිත් වෙන තියෙනවනේ 25ක්. එයින් පළවෙනික සද්ධාව. කුසල් අරමුණේ සිත පහදවන ස්වභාවය. සතිය කුසල් අරමුණු එළඹ සිටින බව. හිරි පාපයට ලැජ්ජා බව. ඔත්තප්ප පාපයට භය බව. අලෝභ අරමුණේ නොඇලෙන ස්වභාවය. අදෝස අරමුණේක ගැටෙන්නේ නැති ස්වභාවය. මෛත්‍රිය. తත්‍ර මජ්ජත්තතා ඒ අරමුණු කෙරෙහි චිත්තචෛතසිකයන් සමව පිහිටුවා ගන්න බව. කාය ලහුතා චිත්ත ලහුතා චෛතසිකයන්ගේ සහැල්ලු බව, සිතේ සහැල්ලු බව. කාය මුදුතා චිත්ත මුදුතා චෛතසිකයන්ගේ මොලොක් බව, සිතේ මොලොක් බව. ඒ වගේම කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය චෛතසිකයන්ගේ සංසිඳීම, සිතේ සංසිඳීම. ඊළඟට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා චෛතසිකයන්ගේ නැමෙන සුළු බව, සිතේ නැමෙන සුළු බව. කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා චෛතසිකයන්ගේ දක්ෂතාව, සිතේ දක්ෂතාව.
කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා චෛසිකයන්ගේ ඍජු බව අවංක බව එවැගේම සිතේ අවංක බව ඊළඟට පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දක්න ආලෝකයක් කරුණා මුදිතා දුකටපත් වූවන් ගැන හිත ලය වුණු වෙන ස්වභාවය දුකෙන් මුදවා ගැනීමේ ආකාරයෙන් පහළන චෛසිකයක් මුදිතා අනුන්ගේ සම්පත් ගැන සතුට වෙන බව ඊළඟට සම්මා වාචා අකුසල් සතරෙන් වළකින බව සම්මා කම්මන්ත කායික අකුසල් තුنين වළකින බව සම්මා ආජීව වැරදි ජීවිකාවෙන් වළකින බව එතකොට මේ එතන සීල 25යි අතන 14 අතන 13 සියල්ල 52යි මෙන්න මේ කියන චිත්තාචක ධර්මයන් තමයි විපස්සනාට ගනු ලැබෙන්නේ එතකොට දැන් විපස්සනාවට බැසගත් යෝගාවචරයා සමාධි ශක්තිය සම්පූර්ණ කරගෙන සමාධි ආලෝකය තමන් පැත්තකින් ඉඳලා ටෝච් එකක් ගහන්න වගේ ශරීරයට ආලෝකය විහිදුවනවා. බොහෝසෙන් කරන්නේ පිටපැත්ත ඉඳලා බලන හැටියට. කැලේක ඉඳලා. බලනකොට මේ ශරීරයේ ඉස්සෙල්ලා අතපාක අඳ ඇස ඉස කඳ පේනවා. ඊට පස්සේ ශරීරේ නොපෙනී ගිහිල්ලා නිකන් සුදක් වාගේ දකින්න ලැබෙවි. ඒ සුදක් වාගේ දකින්න ලැබෙන්නේ මුළු ශරීරයේම තියෙන කාය ප්‍රසාදී මුල් කොට ඇති තත්ත්වය. ඊට පස්සේ නිකන් මේ ඊටාම සියුම් මధుර දැල් කොටු වාගේ මේ ශරීරයේ ආකාශ ධාතුන් වෙන් වෙච්චි රූප කලාප ගොඩ ගොඩවල් දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ආලෝකයේ තාත් පැහැදිලි කරලා බැලුවාම ඒ කොටු වාගේ තියෙන සියුම් කලාප ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර දකින්න පුළුවන් ලක්ෂණ වශයෙන්. ඊට පස්සේ අර සුද්ධාෂ්ටක අටම දකින්න පුළුවන්. ඊට පස්සේ ඕනකමින් හදේ වස්තු රූපේ තෝරාගෙන ඒකට විහිදුවල තමයි ඒ රූප ටික බලන්නේ. ඊළඟට චක්කු වස්තුවට බලන, සෝත වස්තුවට, ගාහන වස්තුවට, ජීවා වස්තුවට, කාය වස්තුවට අර ආලෝකයේ විහිදුවා ඒ රූප කලාපයෙන් කරගෙන බලනවා. ඊට පස්සේ ජඨරාග්නියට ආලෝකයේ විහිදුවලා එතන රූප කලාප බලනවා. ඊට පස්සේ හදේ වස්තු රූපේම තියෙනවානේ චිත්තජ සුද්ධාෂ්ටකේ, උතුජ සුද්ධාෂ්ටකේ, ආහාරජ සුද්ධාෂ්ටකේ ඔක්කොම බලන්න වෙන්නේ සුද්ධාෂ්ටකේ. චිත්ත සමුට්ඨාන සුද්ධාෂ්ටකේ ඉස්සෙල්ලා බලනවා. ඊළඟ උතු සමුට්ඨාන සුද්ධාෂ්ටක බලනවා. ඔහොම එක එක ඒ සමුට්ඨාන අනුරූප කලාපයෙන් කරගෙන බලනවා. ඒක ඉතින් යෝගාවචරයාට බොහොම ලොකු විනෝදාත්මක දෙයක් වෙනවා. බොහොම පැහැදිලිව දකින්න පුළුවන් නිසා. කිසි මහන්සියක් නැහැ. අර දැන් වෛද්‍යවරු අර ඉන්ඩොස්කෝපි ලැබුවට ආලෝකය දාලා බලන්නේ. ඒ වාගේ තමයි ඊට වඩා බොහෝම 1000 ගුණයෙන් පැහැදිලිව දකින්න පුළුවන්. අර දකින්නේ විද්‍යුත් උපකරණයකින්. මේ දකින්නේ ආධ්‍යාත්මික විද්‍යාවකින්. කියන්නේ ප්‍රඥා ආලෝකයකින්. මේක බොහොම නිවැරදි. අරක සමානට වර්ධින්නත් පුළුවන්. ඒක මේ ද්‍රව්‍යාත්මක නිසා. එතකොට මේ විදිහට රූප කලාප සියල්ල දැකලයි ඊට පස්සේ ආනපානෙන් පළවෙනි ධ්‍යානෙ සම්මාදිනවා. ඒක ඇතුලේ චිත්තචෛතසික ඔක්කොම විපස්සනා කරනවා, දකිනවා. දෙවෙනි ධ්‍යානෙ සම්මාදින ඒකෙන් නැකලා ඒක චිත්තචෛතසික විපස්සනා කරනවා. තුන්වෙනි ධ්‍යානෙට සම්මාදින ඒකෙන් නැකලා ඒක චිත්තචෛතසික විපස්සනා. ඔහොම ආනපාන සතියෙන් ධ්‍යාන 4. ඊළඟට ශරීර කොට්ටාස ධ්‍යාන 32. ඊළඟට මෛත්‍රී ධ්‍යාන 528. ඊළඟට මේ අසුබ කියන්නේ අවිඥානික දස අසුබ ධ්‍යාන ඒවා. ඊළඟට බුද්ධානුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි, ඊළඟට මරණානුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි සිත් ඔක්කොම වෙන වෙනම බලමින් විපස්සනා කරනවා. කියන්නේ වෙන් කර ගන්නවා. ඊළඟට කසින භාවනා තුරෙන් නීල කසිනේ සමයදලා ඒක එකක් ගන්න කියන චිත්තචෛතසික භාවන. ඔහොම කසින 10න්ම එක එක කසිනයකින් ලැබෙන එක එක ධ්‍යානයක් පාසා සමයදී චිත්තචෛතසික බලනවා. ඕදිතස්ස සමාපත්තිවල බලනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ජීවිතයේදී මේ ජීවිතේ යම්කිසි හිතින් කරපු කුසල් තියන වෙන. දැන් අපි හිතමු ධ්‍යානෙද සමාධියෙන් ඉස්සර උපචාර කුසල් සිදු වුණා. උපචාර කුසල් මනෝද්වාරිකනේ ඒවා බලනවා. ඒවා චිත්තචෛතසික බලනවා. ඔක්කොම බලනවා. ඊට පස්සේ තවත් තමන් භාවනා කරපු දේවල් එහෙම නැත්නම් හිතින් හිතපු යම් කුසල කර්ම තියෙනවා. ඒ ඔක්කොම මනෝද්වාරික වශයෙන් ප්‍රයතිච්ච හැටි බලනවා.
ඊට පස්සේ පංචද්වාරික වශයෙන් කුසල් සිත් පහළ වෙච්ච හැටි චක්ෂුද්වාරික කුසල් සිත් තමා ජීවිතේ පහළ කරගත් අවස්ථා මතක තියෙන යමෙනෙහි කරනවා. ඇහෙන් දැකලා කුසල් කරපෑටි. කනින් ශබ්ද අහලා කුසල් කරපෑටි. ගන්ධ සුවඳ ආග්‍රහණයෙන් කුසල් කරපෑටි. රස විඳින්මින් කුසල් කරපෑටි. ශරීර ස්පර්ශය නිසා කුසල් කරපෑටි. ඔක්කොම දොරටු වශයෙන් පංචද්වාරික කුසල චිත්ත වීති එකක් ගන්න බලනවා. ඒ කුසල චිත්ත වීති බානකොට අර වාගේ පංචද්වාර වාජ්‍ය සිතේ බලනවා, චක්කු විඥාන සිතේ බලනවා, කම්පටිච්චනි සිතේ බලනවා, සංකීර්ණ සිතේ, වොත්තපන සිතේ, ජවන් සිතේ ඔක්කොම බලනවා. ඊළාට සිතින් සිදුවෙච්ච අකුසල ධර්ම බලනවා. අකුසල විතරක අනුව. ඊළාට සිතින් සිදුවෙච්ච ඒ අකුසල විතරක ඔක්කොම බලලා පංචද්වාරික වශයෙන් සිදුවෙච්ච අකුසල තියෙනවා. ඒවත් ආවර්ජනා කරනවා. ඔහොම ජීවිතේ පුරා සිදුවෙච්ච කුසල අකුසල කර්ම නැවත ආවර්ජනා කරමින් එවැනි චිත්තචෛතසික ධර්ම ඔක්කොම දැක ගන්නවා. මේ ආධ්‍යාත්මික චිත්තචෛතසික කොම දැක ගැනීමෙන් ඒවට ආධ්‍යාත්මික නාම රූප දැක්කවා. ඊට පස්සේ බාහිර වස්තු වෙත හිත යොමු කරලා බාහිර රූප කලාප බලනවා. අනිත් සත්‍යයන්ගේ චිත්තචෛතසික බලනවා. මේ අනිත් සත්‍යයන්ග බලනකොට එක එකනාගේ වෙනම බලලා ඉවර කරන්න බැරි නිසා පොදුවේ බලන්නේ සම්පූර්ණණය කරලා. ඊට පස්සේ තමයි ඔය නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කරලා ඊට පස්සේ ප්‍රතිපරිග්‍රහයට හැරෙනවා. ප්‍රතිපරිග්‍රහය කියලා කියන්නේ මේ නාම රූප කවද්ද හටගත්තේ, කොහොමද හටගත්තේ? ඉතින් පටිසන්ධිය දක්වා බලලාගෙන ගිහිල්ලා පූර්ව જાතියේ චුතිය බැලුවාම චුතියට මුලින් ඇතිවෙච්ච මරණාසන ජවම් විත්‍ය අහු වෙනවා. මරණාසන ජවම් විත්‍යයට ප්‍රතිවෙච්ච අර අපි නිතර කියන අවිජ්ජා තණ්හා උපාදාන චේතනා කර්ම කියන මේ හේතු පහ අහු වෙනවා. එතකොට හේතු පහ අනුව සිදුවෙච්ච කුසල කර්මෙන් මේ පටිසන්ධිගත ඇති පෙනී යනවා. ඔන්න හේතුඵල සම්බන්ධතාව ඇති කරගත්තා. එතකොට අතීතයේ අවිජ්ජා නිසා වර්තමාන පටිසන්ධිය, අතීතයේ තණ්හා නිසා වර්තමාන පටිසන්ධිය, අතීතයේ උපාදාන නිසා වර්තමාන පටිසන්ධිය, අතීතයේ කර්ම චේතනා නිසා වර්තමාන පටිසන්ධිය, අතීතයේ කර්ම භවය නිසා වර්තමාන පටිසන්ධිය ඔක්කොම චිත්තචෛතසික සම්පූර්ණණය කරලා බලනවා. ඊට පස්සේ වර්තමාන පටිසන්ධි චිත්තචෛතසික ධර්ම ස්කන්ධ වශයෙන් බලන්නේ. රූපස්කන්ධේ, වේදනා, සංඥා, සංඛාර, විඥානස්කන්ධ ස්කන්ධ වශයෙන් බලලා ඊට පස්සේ මේ පංචස්කන්ධය මේ නිසා ඉතින් ඒ රූපස්කන්ධේ විඥාණයට ප්‍රත්‍යක්ෂටි බලනවා. විඥාණයෙන් නාම රූපයට ප්‍රත්‍යක්ෂටි බලන ස්කන්ධ වශයෙන් බලාගෙන යනවා. ඊට පස්සේ බලනවා චිත්තචෛතසිකයන්ගේ හේතුඵල සම්බන්ධතාව. බොහොම මේ තීක්ෂණ වාගේ පැහැදිලි මාර්ගයක්. ඕමි හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සොයාගත්තන් පස්සේ මේ නාම රූපයන්ගේ තවත් ත්‍රිලක්ෂණයට හරවන්නේ නැහැ. ඊට ඉස්සර තියෙනවා තව වැදගත් කාර්යයක්. ඉතින් රූප කලාප රූප 28ම අරගෙන එක එක රූපයක තියෙන ලක්ෂණ කියලා ස්වභාවයක්. ඒක බලනවා. රසය කියලා ක්‍රියාකාරීත්වය බලනවා. ඊළඟට පච්චුපට්ඨාන කියලා එක හිතට අරමුණේ හැටි බලනවා. පදට්ඨාන කියන්නේ ඒකට ආසන්න හේතුව බලනවා. ඔය දෙයට එකක් ගානේ මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වාන රූප 28 බලනවා. ඡායසික 52 බලනවා. සිත් පේළිය බලනවා. පටිසන්ධි සිතේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන භවංග සිතේ චුති සිතේ ආවර්ජන සිතේ වීති සිත්වල එකක් ගන්න ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන බලන්න ඕන. දැන් ඒ ටික කලෙන් පස්සේ ඒ යෝගාවචරයට බලන් දෙයක් ඉතුරු නැහැ. ඔක්කොම නාම රූප සියල්ල අල්ලාගත්තා. ඔකට කියනවා සංඛාර විචිනනය කියලා. සංස්කාර ධර්මයන් සොයා ගැනීම. ඒකට උපමාවකුත් කියනවානේ. අර ගෙදරකට නාගයෙක් ඇතුල් වුණා. ඇතුල් නම් පස්සේ හරි බයක් ඇතිලා ඔක්කොම ගෙයින් පිට වෙලා. ඉතින් දැන් එයා හොයනවා එළියට දාන්න. හොයනකොට ඉතින් තැන් වල හැංගිලා ඉඳලා එක තැනක් දැක්ක මෙන්න අහුණා. දැන් ඉතින් සකක් නැහැ. අය තැන් වල ඉන්නවා කියලා බයක් නැහැ. ඉන්න තැන දැක්කා. ඊට පස්සේ අල්ලගෙන එළියට දාන්න හැටි තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඥානවන්තයෙකුට තියෙනවා සර්පයන් අල්ලන අජපත දණ්ඩ කියලා අග දෙබල මේ බලයක් තියෙන දිග දීයක්. ඒක බෙල්ලට තියලා තද කරලා මන්දක් දාගෙන බෙල්ලට. ඉතින් අදගෙන යනවා. සර්පයාට දුවන්න බෑනේ කකුල් නැහැ. ඉතින් ගිහිල්ලා ඈතට ගිහින් දානවා. සර්පයාට හානි කරන්නේ. ඉතින් මිදුණන් පස්සේ ඉතින් බයක් නෑ යාගෙන මිදුණා. ඒ වගේ තමයි උපමාව දක්වන්නේ.
විපස්සනා භාවනාවයි. දැන් එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක්කන් පස්සේ ඔන්න දැන් ඉතින් ලක්ෂණ පච්චුපට්ඨාන පදට්ඨාන තොක්කොම දැක්කන් පස්සේ හරවන්නේ ත්‍රිලක්ෂණ විපස්සනාව. දැන් තමයි සම්මර්ෂණ ඥානෙ. ඉතින් එහාට ඔයට මුලින් තියෙන්නේ කොහොම මේ ඥාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප වෙන් කර ගැනීමේ ඥාන. බොහොම තීක්ෂණ දෙයක්. ඊට පස්සේ ඉතින් චත්තාලීසාකාර මහා විපස්සනාවට අනුව එක එක රූපයක් එක එක නාමයක් හරවන 40 ආකාරයෙන් ත්‍රිලක්ෂණයට. ඒ කියන්නේ එක එක රූපයන් පඨවි ධාතුව අනිච්චතෝ අනිච්චා පලෝකතෝ අනිච්චා චලතෝ අනිච්චා පබංගතෝ අනිච්චා අද්වතෝ අනිච්චා ඕම තේනවා විපරිණාම ධම්මතෝ අනිච්චා ආසාරකතෝ අනිච්චා විභවතෝ අනිච්චා මරණ ධම්මතෝ අනිච්චා. ඔය වාගේ අනිච්ච ලක්ෂණ 10 අවුල් වෙනවා. දුක්ඛ ලක්ෂණ 25ට අනුව එකක් පාසා හරවනවා. අනත්ත් ලක්ෂණ 5ක් බැගින් එකක් ගානේ හරවනවා. ඉතින් යෝගාවචරයයකට මහා ක්‍රීඩාවක් වගේ. ඒ ඔක්කොම දැන් Taman දන්නවා. ඔක්කොම දැන් අහුලාගෙන තියෙනවා. අර අතරගත දෙයක් ගණන් කර කර තියනවා වගේ එකක් ගානේ ත්‍රිලක්ෂණයට හරවන. ආයෙකින් ඉතුරුවක් නැහැ. අය දැක්කේ නැහැ කියන්නේ ඒ සියල්ලම දැක ගැනීමෙන් යෝගාවචරය අන්තිමේදී මහත්ම ප්‍රීතියකටපත් වෙලා මුළු ජීවිතය කවදාහෝ නොලබපු විපස්සනා ආලෝක පහළ වෙනවා. ඒක තමයි අර උද්‍යාවේ ඥාන වෙලා ලැබෙන ආලෝකේ. ආලෝකෝ පීති පස්සද්දී අදිමුක්ඛෝච පග්ගහෝ සුඛඥානමුපට්ඨාන උපේක්ඛාච නිකාන්තච කියලා තියෙනවානේ කරුණ 10ක්. ওই 10න් ඔක්කොම හරි කීපයක් හරි පහළ වෙනවා. එතෙන්දී යෝගාවචරය මුලා නොවි ඒ එනේන ආලෝක ප්‍රීති ඔක්කොම හරවනවා ත්‍රිලක්ෂණයට. ආ ඉතුරුවක් කරන්නේ. ඒක ධානයක්, ඒක මාර්ගයක් ඵලයක් කියලා රැවටෙන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වෙන්නේ. උද්‍යාවේ ඥාන වෙලා. ඒ උද්‍යාවේ කියන එකත් අර සම 50 ආකාරයකට බලන්න තියෙනවා. උදේ 25යි වය 25යි. උදේ කියන්නේ ඇතිවීම ක්‍රම 25යි, වය 25යි ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ රූප සත්‍යක අරූප සත්‍යක කියලා තියෙනවා. මේ භංගානුපස්සනාවදී කරන විපස්සනා. ඒක බොහෝම තීක්ෂණයි. බොහොම සියුම් රූප සත්‍යක. ඒ ක්‍රමයෙන් රූප කොටස් ඔක්කොම අතුරක් නැතුව විපස්සනා කරනවා. නාම කොටස් ඔක්කොම විපස්සනා කරනවා. ඊට පස්සේ ඉතින් ඒ අතරතුරෙන් ඒ භංගානුපස්සනා ඥානෙ නිසිසේ සම්පූර්ණ නම් පස්සේ අයි කිසි පමාවක් නැහැ භයතුපට්ඨාන ආදීනව නිබ්බිදා මුංචිතුකාමිතා පරිසංකානුපස්සනා සංකාරුපේක්ඛා අවස්ථා ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඒ සංකාරුපේක්ඛා ඥානයට ආවම යෝගාවචරය දැන් සියල්ලම නාම රූප දැක්කා, ඒ අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කා, ඉතුරුවක් නැති විපස්සනා කළ අවසానයි. දැන් තියෙන එගොඩ මෙගොඩ පේන තත්වයට හිත පැමිණි බවයි. ඉතින් උපේක්ඛා කියන්නේ ඒකයි. දැන් අර සොයලා සොයාගත්තා, දැකලා ඒකේ අවබෝධය ඇති කරගත්තා. ඊට පස්සේ දැන් මේ සංස්කාරය මෙනෙහි කරන්න දෙයක් නැති හිත එකපාරටම සමාධිමත් වෙනවා. ඒක අර ධානයෙන් ලැබෙන සමාධියට පුදුම සාන්ත සමාධියක් වෙනවා. බොහොම සාන්ත, බොහොම ප්‍රණීත. ඉතින් යෝගාවචරය හරියට අර කඳු මුදුනකට ගිහිල්ලා නැවතුණා වාගේ. දැන් කන්ද නගරයට මහන්සිය යනවා. මුදුනට ගියන් පස්සේ හැටි නිමිනන් පස්සේ හරිම සාන්ත බවක් දැනෙනවා වගේ තමයි ඔය තත්ත්වයටම සංකාරුපේක්ඛා කියන තත්ත්වයට ආවම. ඉතින් ඇතන් කෙනෙක් කොතෙන්ද ආවිලා හිතනවා දැන් මාර්ගඵල හරි කියලා. ඔයක රැවටෙන තැන. නමුත් ඉතින් නියම ඥානවන්ත යෝගාවචරය රැවටෙන්නේ අවස්ථානුකූලව තේරුම්ගෙන දැන් ඒ සංකාරුපේක්ඛා මට්ටමට ආවන් පස්සේ යෝගාවචරය තියෙන ඉතින් නිතර ඒක ක්‍රමානුකූලව තා ප්‍රගුණ කරගන්න එකයි. ප්‍රගුණ කරගෙන යනකොට තමයි යන් දාසක ඍතු සත්‍රාය, භෝජන සත්‍රාය, ඒ වගේම සමාත ධර්ම ශ්‍රවණ සත්‍රාය, පුද්ගල සත්‍රාය වැනි කායට හිතට සංසිඳීමක් ඇති වෙන හැටි පැවැත්මකුත්, ඒ වගේම ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග කියන මේ ධර්ම ශක්තිය බලගත් බවටපත් වූ අවස්ථාවකදී තමන්ගේ හේතු සම්පත් පිරී තිබුණා නම් අන්න ඒ සංඛාරුපේක්ඛා ඥානයෙන් නැගිටලා සත්‍යානුලෝමික ඥානේ නමින් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. මාර්ග චිත්ත වීතියෙන් පරිකාරම ඉස්සෙල්ලා මනෝද්වාරා වාජන සිතෙන් සංස්කාරයක් අරමුණු කරනවා. විපස්සනා නෙමෙයි. ඊළාට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනකින්
සංස්කාරයන් අනිච්ච වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් ක්ෂණිකව විපස්සනා කරනවා. ඒකට කියනවා මේ දැන් අපි හිතමු අනිච්ච වශයෙන් නම් මෙනෙහි වුනේ. අනිච්ච වශයෙන් ඒ තුනෙන් මෙනෙහි වුණා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛ කියලා. අනිමිත්ත විමෝක්ෂයට යන දොරටුව කියන එකයි අදහස. ඊළාට ගෝත්‍ර භූහිත පහළ වෙනවා. ඒකෙන් කරන්නේ විපස්සනා නෙමෙයි. මාර්ගයෙන් දකින්න තියෙන නිවන අරමුණු කිරීම මාත්‍රයයි. ඊට පස්සේ ඊළඟටම ඇති වෙනවා මාර්ග චිත්තය. මාර්ග චිත්තයෙන් කෙලීම නිර්වාණ ධාතුව අනිමිත්ත ලක්ෂණ වශයෙන් අරමුණු කරනවා. එතකොට දුක්ඛ ලක්ෂය පිරිසිදු අවබෝධ කළා වෙනවා. සමුදය සත්‍ය ප්‍රමාණිකට ප්‍රහාණය කළා වෙනවා. මාර්ග සත්‍ය වැඩුවා වෙනවා. ඊළඟට ඵලසිත දෙකක් පහළ වෙනවා. මාර්ගසිත නිරුද්ධ වෙනකොට ඵලසිත දෙකක් පහළ වෙනවා. ලබාගත් මාර්ගයෙන් අරමුණු කර නිවන් අරමුණු කරගෙනම. මාර්ගයෙන් ලත් නිවනම අරමුණු කරගෙන ඵලසිත දෙක පහළ වෙනවා. අනිමිත්ත ලක්ෂණ නිවන. එතකොට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය ලක්ෂණය වැටහෙච්ච නිසා අනිමිත්ත විමෝක්ෂ මුඛ. එයින් ලැබුණු මාර්ගයයි ඵලයයි නිවනයි තුනටම කියන අනිමිත්ත විමෝක්ෂ කියලා. අනිමිත්ත විමෝක්ෂ. යම් කිසි කෙනෙකුට අර පරිකාරම උපචාර අනුලෝම තුනේදී දුක්ඛ ලක්ෂණය වැටහුණා නම් ඒකට කියනවා අප්පනිහිත විමෝක්ෂ මුඛ. එතකොට එයින් ලැබෙන මාර්ගයයි ඵලයයි නිවනයි අප්පනිහිත විමෝක්ෂ කියලා හඳුන්වනවා. නිර්වාණය වැටෙන්නේ අප්පනිහිත ලක්ෂණය. යම් කෙනෙකුට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනට වැටහුනේ අනාත්ම ලක්ෂණය නම් ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂ මුඛ. ඒ මාර්ගයයි ඵලයයි නිවනයි තුනට කියනවා ශුන්්‍යත විමෝක්ෂ. ඒකට නිවන් අරමුණු වෙන්නේ ශුන්්‍යත ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයෙන් කෙනෙකුට වැටහෙන්නේ ඔහුගේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අදිමාත්‍රයි වැඩියෙන් තියෙනවා. අප්පනිහිත වශයෙන් දුක්ඛ ලක්ෂණය වැටහෙන්නේ ඔහුගේ සිතේ සමාධි ඉන්ද්‍රිය වැඩියෙන් වැඩිලා තියෙනවා. ශුන්්‍යත විමෝක්ෂ මුඛ ඇති වෙන්නේ ඔහුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩියෙන් වැඩිලා තියෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය තුනේ භාවිතාවන්වයි ওই අවස්ථා තුන සම්මුඛ වෙන්නේ. කාගේවත් නියමෙන්නේ නෙමෙයි. එතකොට මෙන්න මේ කියන විදිහට ඒ සෝතාපට්ටි මාර්ග චිත්ත වීති නිමුණාට පස්සේ හිත භවංගගත වෙලා ප්‍රත්‍යවේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙන්න තියෙනවා. පළමුවෙන්ම භවංගෙන් නැගිටලා ඇවිල්ලා තමා පහළ කරගත්ත මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතියක් පහළ වෙනවා. ඒකට කියනවා මාර්ග ප්‍රත්‍යවේක්ෂා වීතිය කියලා. ඒ වීතිය එකක් නෙමෙයි. ඒ වීතිය ගිහින් අය භාගකට අයමත් ඒ වීතිය අයමත් ඒ වීතිය කියලා මාර්ගය ආවර්ජනා කරන වීතිසිත පේලි පේලි ගොඩක් යනවා. ඊට පස්සේ ඵලය අරමුණු කරගෙන වීතිසිත පේලි පේලි යනවා. ඊළඟට තමාට අරමුණු නිර්වාණය අසවල් ලක්ෂණ නිර්වාණය අරමුණු වුණා කියලා නිර්වාණය ප්‍රත්‍යක්ෂා කරන ප්‍රත්‍යක්ෂා ඥාන වීති පේලි පේලි පහළ වෙනවා. ඉතින් නුවණ ගොඩාක් දියුණු කෙනෙකුට නම් මෙතෙක් කෙලෙස් නැති වුණා කියලා ප්‍රහීන වූ කෙලෙස් ආවර්ජනා කරන ඥාන වීති පේලි පහළ වෙනවා. ඒ වගේ මෙතෙක් තමයි කෙලෙස් ඉතුරුයි කියලා අවබෝධ කරගන්න ඥාන වීති පේලි පහළ වෙනවා. ඕම් ප්‍රත්‍යක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙනකොට යෝගාචරය අමුතියෙන් කවුරු සහතික දෙන්න ඕනේ නැහැ. Taman දැනගන්නවා මේ අසවල් මාර්ගයට ඵලයටපත් උනේ කියලා. ඉතින් තවත් දුරට විපස්සනා කරගෙන යන්න පුළුවන් නම් ඉතිරි මාර්ගඵල සම්බන්ධවත් පාරමිතා වැඩිලා තිබුණා නම් අයමත් උද්‍යාවේ ඥාණයෙන් පටන් ගන්නවා. ත්‍රිලක්ෂණයෙන් පටන් ගන්නවා. ඒකට ගියාම ඉතින් අන්තිමේදී එතෙන්දී පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ වෙනුවට පහන වෝදාන කියලා. ගෝත්‍ර භූ කියන්නේ ඊට පස්සේ. ගෝත්‍ර භූ කියන්නේ සෝවාන් මාර්ගයට මුලින් ලැබෙන සිතට පමණයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන තුනට මුලින් ලැබෙන ගෝත්‍ර භූ වෙනුවට පහළ වෙන්නේ වෝදාන කියන සිත. වෝදාන. ඒ නමින් කියවෙන්නේ. මොකද ගෝත්‍ර භූ දැන් නැහැ. පෘතුජන ගෝත්‍ර ඉක්මවා ගියක නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නාම රූප අරමුණු කරලා විපස්සනා වීති වර්ධනය කරලා මාර්ගඵල අධිගමනයේ දක්වා යන්නේ. ඉතින් දැන් කාල වේල